අපි දැන් මේ ඉන්නේ මැද්දගම රජමහා විහාරයට යන ප්‍රධාන දොරටුව අසලයි. මේ විදිහට කළුගල් පියගැටපෙළ නැගගෙන ඉදිරියට යනකොට මුලින්ම හමුවන්නේ සමාධි බුදු පිළිම වහන්සේ. තවත් ඉදිරියට මේ විදිහට යනකොට ගල්ලෙන් බුද්ධ මන්දිරය දැක ගන්න පුළුවන්. මෙම බුද්ධ මන්දිරයේ ඇතුලේ තවත් විශේෂ ස්ථාන තියෙනවා. ඉපැරණි විෂ්ණු දේවාලය පිහිටා තියෙන්නේත් මෙම ගල්ලෙන ඇතුලේ. අපි තවත් ඉදිරියට මේ විදිහට ගමන් කරන විට මෙම විහාරස්ථානයේ තිබෙන විශේෂතම ස්ථානයක් වන දෙතිස්ඵල බෝධීන් වහන්සේ පිහිටි බෝධි මළුව අපට දැක ගන්න හමු වෙනවා. මෙම බෝධීන් වහන්සේ මීට වසර 2000කට එපිට දුර අතීතයේ දෙවන පෑතිස් නිරිඳුන් විසින් අනුරාධපුර රාජධානියේ සිට රුහුණු මාගමට යන සංචාරයේදී රෝපණය කළ බවට සඳහන් වෙනවා. මෙම විහාරස්ථානය අක්කර 28ක විශාලත්වයකින් සමන්විත ස්වභාව සෞන්දර්ය ඉතා අනර්ඝ වටපිටාවකින් සමන්විත වෙනවා. මෙම විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටා තිබෙන්නේ මේ ආකාරයට ඉතාමත් උස කළුගලකයි. ඔබට දිස්වන්නේ ඈතින් කිරිඳිවැල නගරයයි.
දිස්වන්නේ ස්වභාවික කළුගලේ පිහිටා ඇති පොකුණ හා මෙම ප්‍රදේශයේ භාරව සිටින රන්වලදේව ප්‍රතිමා වහන්සේයි. තවත් වැදගත් බෞද්ධ ස්ථානයකින් තවත් දවසක අපි හමුවෙමු. මේ බුඩිස්ලෑන්ඩ් YouTube නාලිකාවයි.